बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि සමාධි වැඩිහිටි සමිතියේ සමාජිකාවන් අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිහි කරන අද වැනි දිනක අපි මේ උත්සවය සංවිධානය කරගත්තේ ඉතාමත් සාර්ථකව කරන්නට ඒ ඉතාමත් සතුටින් කියන්නට ඕනේ සාර්ථකව කරගන්න මට හැකියාව ලැබිලා තියෙනවා. අද තමුන්නාසෙලා මම ඉතාමත් සතුටින් පිළිගන්නවා අද මෙතෙන්ට පැමිණීම ගැන. අපේ වැඩිහිටි බල මණ්ඩලය වෙනුවෙන් අපේ කඩුගන්න සමිතියේ සමාජිකාවන් කීප බලක් පැමිණිලා ඉන්නවා. අපි ඇත්තටම මම ඉතාමත් අගය කර සලකනවා ඒ අය මෙතෙන්ට පැමිණීම ගැන. ඇත්තට අපේ නායක හාමුදුරන්ට මම ගිහින් අද උදේ කිව්වේ උන්වහන්සේ අත්තට අනුකම්පා කරලා අපි කෙරෙහි උන්වහන්සේ මෙතෙන්ට වැඩම කරා. වැඩම කළ අපිට අනුශාසනා කරයි සුළු මොහොතකින්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමියට ආරාධනා කරේ එතුමිය අද මාතර ප්‍රදේශයේ උත්සවයට සහභාගී වෙනවා කියලා අහස් වෙලා තියෙනවා. අපේ වැඩිහිටි ප්‍රවාදන නිලධාරීතුමිය මේ ස්ථානට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම සමුද්‍රි සංවර්ධන නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරීතුමියන්ලා ඉමන්ලා ඒ සියලු දෙනාත් ඒ වගේම මගේ ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානට පැමිණිලා ඉන්නවා. හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා බන්දුල මහත්මයා, ඒ වගේම සුජාතා අබේගුණවර්ධන මැතිණිය, ඒ සියලු දෙනා ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. පිළිගනිමින් පොල් තෙල් පහන දැල්වීම සඳහා මම ආරාධනා කර සිටිනවා රාජ්‍ය නිලධාරීන් හැටියට පැමිණි සියලු දෙනාත්, සුජාතා අබේගුණවර්ධන මහත්මියත්, ඒ වගේම සමිතිය වෙනුවෙන් අපේ සමිතියේ සමාජික මහත්මයෙක් සහ මහත්මියක් පැමිණලා පොල් තෙල් පහන දැල්වන්නට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. दर्शनपति अर्जुन नायक स्वामी वහන්සේ ආරාධනා කර සිටිනවා. පහළ කියන්නේ
සමාධි වැඩිහිටි සමිතියෙහි අද දිනය වැඩිහිටියන්ගේ සහ ළමා දිනය. මං පොඩි හිටියේ. ඒක නිසා අපි කවුරුත් එකතු වෙලා මේ දවස වැඩිහිටියන්ගේ දිනයක් හැටියට ඔවුන්ගේ එකතුව ඒ වගේම එකතු වෙලා සමගියෙන් සතුට සාමීචියේදීම ඔවුන් සැමරීම කියන මේ කාරණාවන් ඇතිව තමයි මේ අපි දිනයක් වෙන් කරලා තියෙන්නේ වැඩිහිටියන්ට සහ ළමයි. මේක මව්වරුන්ගේ දිනය තියෙනවා, වැඩිහිටියන්ගේ දිනය තියෙනවා, ළමයින්ගේ දිනය තියෙනවා. පහුගිය කාලේ හාමුදුරුවන්ගේ දිනයක් ගත්තා. අපිට ඉතින් හැමදාම අපේ දිනේ. කොහොම වුණත් මේ මොන දිනය එක එක්කෙනාට වෙන් කළත් මේ දවස නෙවෙයි අපේ දිනය. අපි හුස්ම ගන්න හැම දවසක්ම අපේ දවස. අපි හුස්ම ගන්නවා නම් ඒ හුස්ම ගන්න හැම දවසක්ම අපේ දවස. අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩිහිටියටපත් වෙනකොට නැත්තම් වයෝ වෘද්ධ වෙනකොට ඒ අයට අවශ්‍ය කරන මානසික සැනසෙල්ල, කායික සුවයතාවයට අවශ්‍ය කරන නිරෝගීකමට අවශ්‍ය කරන බෙහෙත් හේත්, ඒ වගේම ඔවුන්ගේ රැකවරණය වැඩි වියටපත් වෙනකොට ඒ අය හුදකලා වෙන්නේ. ගෙදර. මොකද ළමයි රැකියාවලට යනවා, ළමයින්ගේ ළමයි ඉස්කෝලේ යනවා, පන්ති යනවා. අම්මලාගෙන් බලාපොරොත්තු වෙනවා ඉස්කෝලේ ගිහිල්ලා ආවම ළමයි ටික පොඩක් බලා කියාගන්න. මොන්ටිසෝරියට එක්කන් යන්න, ඉස්කෝලේට එක්කන් යන්න. ඒ හන්දිපත් හයිය තියනකම්. දෙපා වාරුත් තියනකම්. ඒ කට්ටියගේ ඒ රාජකාරී ටික කරන. ඊට පස්සේ ඒ ටිකත් කරගන්න බැරි වුණාම ඒ කට්ටිය ගෙදරට වෙලා ඔය දෙන දෙයක් කාලේ බඳුන් අහගෙන මේ මොකක් හරි දෙයක් කරගෙන ඉන්නවා. ඒ කට්ටිය සාමූහිකව එකතු වෙන ස්වභාවයක් අපේ සමාජයේ තුල නැහැ. මම කියන්නේ මේ ඇත්තෝ මොකක් හරි ක්‍රියාකාරකමක යොදවන්නේ කියන්නේ. ඉන්නවනේ ආර්ථික සම්පර්ක ඉන්නවා, සමුද්‍රි ඉන්නවා, ඊළඟට වැඩිහිටි ප්‍රවර්ධන ඉන්නවා, ග්‍රාමීය නෑනේ. ඔය ඔක්කොමල ඉන්නවා. දැන් ඔයාලට බැරිද මේ අයත් එක්ක ඔය ඔක්කොම එකතු කරන දාන සේවක වැඩිහිටි සම්වර්ධන ඔය ඉන්න ඔක්කොමල එකතු වෙලා මේ අය මේ මාසෙකට සැරයක් ටික මේ භාවනා වැඩසටහන කරවන්න. අරන් එන්න පන්සල්. මාසෙකට දෙකකට සැරයක් මොකක්ද භාවනාවේ කියන්නේ? අදුම ගානේ මොකක්ද කරුමේ කියන්නේ? කරුමේ මොකක්ද කියලා දැන් හොයලාමනේ කියන්නේ මල කරුමයක් හස්තිපත් රිදෙනකේ වේදන. ඒක නෙමෙයි කර්මය ගැන කර්මය මොකක්ද කියලා මම කියලා දෙන්න. හරි. මට හිතේ නිදහසේ ඉන්න බෑ මහා පුදුම කර්මයක්. ඒක කර්මෙ නෙවෙයි ඒක Taman විසින් හදාගත්තු කර්මයක්. එනිසා මම දකින්න දේ තමයි වැඩිහිටියෙක් බවට පත් වුණාම අර හිටියා වගේම මානසික ක්‍රියාකාරීත්වයේ වෙනසක් නැහැ. මේ ඉන කාගේවත් හිතේ අර පැරණි සිතිවිලි, පැරණි අදහස්, ළමා කාලේ තිබිච්ච හැඟීම් වගේ දේවල් දැන් නැද්ද? හිත වෙනස් වෙලා, කය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. කය විතරයි වෙනස් වෙලා තියෙන්නේ, හිතේ ස්වභාවය එහෙමම. හිත ඉල්ලනවා පොඩි එකා වගේ තාමත්. නේද? හිත බොහෝ හැඟීම් බරයි. එතකොට එහෙම හිතක් තියෙන කෙනෙක් මරණයට එක් ඔය හිත ඊටමත් හොඳ සුවපත් හිතක් බවට පත් කරගත්තොත් එතකොට ඒ හිතේ ක්‍රියාකාරීත්වයම ඔය ශරීරවල තියෙන අබල දුබලතාවයන් සියල්ල යටපත් කරගෙන මොකක් හරි දෙයක යෙදෙන්න පුළුවන්. අපේ වැඩිහිටියන්ගේ නර්තනයක් ඉදිරිපත් කරන්න ඒ වෙලාවේ ඉදිරිපත් කරන නර්තනය ඉදිරිපත් කරන්නට
තරංගා සුදු පෙන කැටි බලන්න ආරා ඔය හදවත් නීල ජලාසේ පීනනවේ ස්වර්ණ හංසයෝ අකී කරුද මෙතරම් රාධා නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුලගහමයි සීතල සාදා සීතල ගණිත සඳදිය මිනිමෙවුලට වැටිලා දැසනි ලංකාරයි රාධා කිලිහිගේ දින්මිනකට දැසවසා ඉන්නම් ක්‍රේෂ්ණා හිමදියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුලංගහමයි සීතල සාදා සීතල ගණිත කෘෂ්ණා කතාව පිළිමට මාවොත් මෙට ගෞරවයෙන් ආරාධනා. අපේ නායක දිනත නායක ස්වාමීන් වහන්සේගෙන් පළමු අවසරයි. එවනවා වැඩි නිලධාරීතුමිය ආර්ථික සංවර්ධන සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමියන් පාලක ආණ්ඩුව පොලිස් ස්ථානාධිපතිතුමා වෙනුවෙන් පැමිණ පොලිස් නිලධාරීතුමා වැඩි බල මණ්ඩලයේ සභාපතිතුමා සුජාතා අබේවර්ධන මැතිණිය වසන්තා ඊතුංග මැතිතුමා වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිතුමා වසන්ත වීරසිංහ මැතිතුමා බන්දුල දික්නාදුගොඩ මැතිතුමා ලක්ෂ්‍රී ඩයස් සර් අපේ සර් මැතිතුමා හඩුගන්න සමිතියේ පැමිණි අපගේ ආදරණීය සහෝදර සහෝදරීනි සභාපතිතුමා ලේකම්තුමිය භාණ්ඩාගාරිකතුමිය සියලුම මාගේ සහෝදර සහෝදරයන්ගේ අවසරයි අද වැඩිහිටි දිනය වෙනුවෙන් මේ අපි කුඩා දරුවන් රංගනයක් දක්වලා පළමුව ආරම්භ කරා. ඇත්තටම හරිම සන්තෝෂයි. අපේ විශේෂයෙන්ම අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ අපි හැම වෙලාවටම හැම අවස්ථාවකදීම හැම උත්සවයකදීම දුකට සැපට අපට
සියලු දෙනාටම හතර පෙරුවේ දායකින් විතරක් මේ ලංකාව වාසී සියලු දෙනාටම උදව් උපකාර කරමින් උපදෙස් දෙමින් අවවාද දෙමින් හැම කටයුතු කරන උන්වහන්සේට දීර්ඝායුෂ පළමුව ලැබේවා නිති නිරෝගී භාවය ලැබේවා සතර පෙරුම් දායකින්ගේ දායකත්වයෙන් සහයෝගයෙන් එම විහාරස්ථානයේ කටයුතු කරගන්න ඉදිරියට ශක්තිය ධෛර්ය වීර්ය ඒ කුඩා ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම වේවා සියලු දෙවියන්ගේ රැකවරණයේ ආරක්ෂාව ලැබේවා සත්පත්තිනි මහා භද්‍රකාලී ශ්‍රී විෂ්ණු කතරණ විභීෂණ ගම්බාර සියලු දෙවියන්ගේ රැකවරණයේ ආරක්ෂාව ලැබී අපගේ රාජ ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලැබී තව තවත් අපිට මේ සතර පෙරවටම සේවය කරගෙන බණ දහම් ලෝකයට ප්‍රකාශ කරමින් සෑම අවස්ථාවකදී කුඩා ගයක් නෙවෙයි ලොකු ගයක් නෙවෙයි ඕනෑම ස්ථානයකට කහ සමානව කටයුතු කරමින් දෙන්න පුළුවන් නම් දෙයක් ඒ දායකින්ට පරිත්‍යාග කරමින් කටයුතු කරන නායක ස්වාමීන් වහන්සේ කොයි තරම් කිව්වත් අගේ කරත් මදි ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් මට කිව්වා දැන් සාත්‍ර කියලා විතර නතර දන්නවා කියලා. ඉතින් අන්තිමටම මේ මගේ උත්සවයේ හැම අවස්ථාවක මූලස්ථානෙ දෙන්නේ මගේ ගරු නායක බුදු පුත්‍රයාට. මම දෙන්නේ හැමදාම. අපි අවවාදයක් ගන්න මගේ වාක්‍ය හැමදේම මම අහගන්නේ මේ හාමුදුරු දෙන උපදෙස්. ලෝතුරා දහම තරම් අපිට වෙන සැනසෙන්න දෙයක් නෑ මේ ලෝකේ. මේ දහමක් නැත්නම් ලෝකයක් නෑ. ලෝකයක් නැත්නම් මිනිස්සු එනකොට ආගෙන නොයෙක් මේක් දේවල් වෙනවා අර බණ ටිකක් ඇහුවාම ඕනම අවස්ථාවක අපේ සිත නිවිලා සැනසීලා ඒ ගැන අපිට ඔව් එහෙම තමයි කියලා ඒ මොහොතේ හරි අපි හිත පාලනය කරගන්න අපිට ශක්තියක් ඇති වෙනවා. ඒක තමයි පළමුවම අපේ ගරුතර නායක ඩිංගත්තර ස්වාමීන් වහන්සේට තවතත් මහා සංඝරත්නයක් අපේ පන්සලට එකතු වෙන්න තව තවත් බුදුදරුවෝ පන්සලට එකතු වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා මේ අද පළවෙනි දින අවස්ථාවේ. ඇත්තටම මේ පැමිණි නම් වශයෙන් කිව්වත් ඒ සියලු දෙනා විශේෂයෙන්ම අපේ සමිතියේ සියලුම සමාජික මහත්මීන් ආදරෙන් මතක් කරන මේ වගේම අපේ සමිතිය වෙනුවෙන් අඩු ගන්න සමිතියෙන් පැමිණ සිටිනම සහෝදර පිරිසක් ඒ සියලු දෙනාමත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් අපේ සමිතිය වෙනුවෙන් මා ස්තුති කරනවා. විශේෂයෙන් අපි සනිකිල්ලක් දෙන්න ඕන දවස් ගණනක් තිස්සේ රංගුව පොඩි වුණාට රංග දක්වන්න මේ චූටි නායිලකට ටිකට හරි අමාරු වුණා. ඒ මොකද මගේ අතත් කැල්ල කකුල ගග අපේ හාමුදුරන් වහන්සේ මට එන්න බැරි උප රොටි ටිකට පන්සලටවත් යන්න දෙන්න මේක නටනවා කියලා. රොටි අනේ ඒක තියලා අපි අතෙන්ට වෙලා. අතෙන්ට. ඉතින් මේ දවස් ගානක් තිස්සේ හරියට වෙලාවට කන්නනේ අර ලක්ෂි මැතිතුමා එම සර් ගුරුතුමා අපිට හැමදාම ඇවිල්ලා කකුල ගහන හැටි අත තියන හැටි පාය ගහන හැටි ඇඟිලි කරකවන හැටි කොණ්ඩ නරවන හැටි සියලු දේම අපිට කියලා දීලා අපි මේ තත්ත්වයට ගත්තා. ඉතින් එතුමාට තව තවත් මේ කටයුතු කරගන්න ඒ ශක්තිය ධෛර්ය වීර සරස්වතී මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා එතුමාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇත්තටම මේ සභාපතිතුමා කියලා සිටින මැතිතුමා ඇත්තටම මේ සමිතිය ගෙනියන්න මොන තරම් උනන්දුවක් උත්සාහයක් මහන්සියක් තනියම දරනවද කිව්වොත් ඒක කියානිම කරන්න බෑ. යනායිකම දේ මේ ප්‍රමණ මෙලාවේ බයසට ගියත් පොඩ්ඩක් අපි නටලා බැලුවේ කවුරුත් සතුටු වී සිනහා මුහුණු වලේ තව ශක්තියක් වේවා සියලුම දෙනායේ සම්බුදු බුදු සමිදු දෙසු දහමෙන් මෙන්න පවසා කියන්නට බුදු ගුණ නෑ මෙන්න කියයුතු සියලු දේ පැවසුව හිමි මෙන්න එනිසා එවන කියමි මම දැන් මෙන්න සම්මා සම්බුද්ධ සරණෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් තව තවත් ලබන වසරේ ඉන්න වේද දන්නේ නෑ. වැඩි දිනේ වෙනකොට මට දැන් පොඩි වයසක් තියෙන කියන්නත් මහා අමුත්තක් වගේ එමුණට කියන්න ඕන අවුරුදු 73ක් වෙනවා. ලබන මාසේ මැයි මාසේ වෙනකොට මට අවුරුදු 74ක් ලබනවා. මං තාම පොඩි කියලාමයි මට හිතෙන්නේ. ඉතින් මොනව කරන්නද ලැබුව වයස ලැබුව කාලේ අපි ගෙවන්න ඕන. ඉතින් ඒ වගේ සියලු කටයුතු සිද්ධ වුණා. ඉතින් සතුටු වෙනවා අපේ ෆැමිලි සිටින සියලුම එවන් මහත්මීන්ට ගෞරවණීය ස්තුතිය පුද කරමින් සියලු දෙනාට යහපත වේවා සිත සාන්තිය වේවා සියලු දෙවියන්ගේ රැකවරණයේ ආරක්ෂාව ලැබේවා. ලබන වසරේ ඔක්තෝබර් 1 වෙනි දිනට මෙවැනි මීටත් වැඩිය මේ උත්සවය පවත්වා ගන්න අපිට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා නිදුක් නිරෝගී භාවය අපි සියලු දෙනාටම ලැබේවා. අද ජාත්‍යන්තර වැඩිහිටි දිනය ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී ලොකු උත්සව සංවිධානය වෙනවා. අද ලංකාවේ පැවැත්වෙන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මුල් කරගෙන පැවැත්වෙන ප්‍රධාන උත්සවය කොළඹ
අපේ ස්වාමීන් වහන්සේ මතක් කර සිටියාර වයස වැඩිම මවහා පියා පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ පියා 110කුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මව 113කුත් ඉතින් ඒ අයට උපහාර දීම පවා අද මේ උත්සවයේදී සිදු කෙරෙනවා. අපේ කොට්ටාශයේ තියෙනවා 100ට වැඩි මව්පියන් 3 දෙනෙක්. 3 දෙනාගේ කරපු ඉදිරිපත් කරා. ඔවුන් තාම අවුරුදු 100 සම්පූර්ණ වුණා පමණයි. ඉතින් මේ ජාත්‍යන්තර වැඩිහිටි දින උත්සවය අද පැවැත්වෙනවා. නමුත් අද දිනේ විතරක් නෙවෙයි අපේ සමාජය තුළ වැඩිහිටියන් සැමරීමට ලක් කළ යුතු වන්නේ. අපි දන්නවා පහුගිය දවස්වල අපේ බල මණ්ඩල තරඟ තිබුණා වැඩිහිටි සංවිධාන අතර. ඊපස්සේ වැඩිහිටි සංවිධාන අතර තරඟය තිබුණා. හොඳම වැඩිහිටි සමිතිය හොයන්න සමාජීය ප්‍රවර්ධනය කරගෙන තියෙන ඒවා කොච්චරද කොයිතරම් වැඩසටහන් කරන්න තියෙනවද මේ දේවල් අපි බැලුවා. තරඟ තියෙන ඔක්කොම සමිතිය ගෙන්නවලා ඉන්ටර්වියු කරලා. ඉතින් බල මණ්ඩල තරඟයේ පැවැත් සමාන්තර දිස්ත්‍රික්ක ඒකම් කාර්යාලයේ අපේ නිලධාරීන් සිත්‍රයේ මෙතෙන්ට සහභාගී වුණා. ඉතින් එතනින් දිනපු සමිතිය පවා අද ජාතික උත්සවයේ ඉන්නවා. මෙම වැඩිහිටි සමිතියට අද දින සහභාගී වෙලා ඉන්න සියලුම වැඩිහිටි දෙමාපියන්ගෙන් අවසරයි. ඇත්තටම ස්ථානාධිපතිතුමා තමයි අද එන්න හිටියේ. නමුත් අද අපේ අධිකරණ කටයුතු තියෙන දවස. ඒ හින්දා අනිවාර්යයෙන්ම මහත්තයා සහභාගී වෙන්න ඕන උසාවියට යන්න ඕනේ. ඒ හින්දා මහත්තයා උසාවියට ගියා වෙනුවෙන් මට සහභාගී වෙන්න කියලා දැනුම් දීමක් කරා. ඒ අනුව තමයි මම අද දවසේ ආවේ. ඇත්තටම ඉතින් මෙතෙන්ට එනකම්ම අද වැඩිහිටි දිනෙත් එක්කම ළමා දිනෙත් තියෙනවා. ඒ උත්සව දෙකම මම හිතන්නේ අද පැවැත්වෙනවා. අපේ මාලිම්බඩ පොලිසියට අපි ළමා දිනය වෙනුවෙන් නම් වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. නමුත් මේ වැඩිහිටි දිනය වෙනුවෙන් අපෙන් සංවිධානය වෙන්නේ නැහැ මොනවා. ඇත්තට මෙතෙන්ට ආවම මට ගොඩක් සතුටු හිතුණා. අපේ අම්මලා තාත්තලා කිව්වා අපිත් දැන් ඔයාලට අපිත් පෙන්ෂන් යන්නේ තාවකදී දැක්කම ඇත්තටම ගොඩක් සන්තෝෂයි. ඒ නාට්‍ය දැක්කම නමුත් අපි දැන් වැඩිහිටියන් විදියට මම නම් හිතන්නේ දැන් අපි අපේ ඊගාව ජීවිතේට අපි හැදගන්න ඕන. අපි අවුරුදු 60 වෙනකොට 60න් පස්සේ අපි අපේ රාජකාරී වලින් මිදිලා අපිට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඇත්ත මටත් තියෙන ප්‍රශ්න දරුවෝ මටත් තියෙනවා. ඉතින් ඒවා අපි නැති කරගන්න ඕන. අපි ඔය කාලෙට යනකොට වයසට යද්දී අපි වැඩිහිටියෝ වෙනකොට ගොඩක්ම අපේ ප්‍රශ්න දරුවන්ට දීලා දරුවෝගේ ප්‍රශ්න විසඳ ගන්න අපි එතනින් නිදහස් වෙනවා. අපි වැඩිහිටියෝ විදියට කරන්න ඕන යුතුයකම් ටික කරලා ඉවරනාට පස්සේ අපි එතනින් නිදහස් වෙලා අපේ ජීවිතේ ඊට පස්සේ අපි වෙනුවෙන් දෙයක් කරගන්න. ඒක මම කිව්වේ. ඉතින් ඒකින්ද මෙතෙන්ට පැමිණි සියලු දෙනාට මම මේ වැඩි කතා කරන්න යන්නේ අපේ මිනිස්සුත් කතා කරා. ඊට පස්සේ තවත් ඉන්දියානු මාත්‍රු හාමුදුරුවෝ ගොඩක් වෙලා කතා කරා. ඒකින්ද කතා අහලා මෙපා වෙනවා අපිට ඊට පස්සේ. ඒකින්ද මෙතෙන්ට පැමිණ සිටින සියලුම මේ වැඩිහිටි අම්මලා තාත්තලාට තවත් බොහෝ කාලයක් ජීවත් වේවා. ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනාගතයේදී අපි මේ කතා කරගෙන වැඩි අපි වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න අපිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නැවතුන බොහොම මේ විලාවේ ඇත්තම අල්ජීරියට ආලෝකයක් වගේම අල්ජීරිය ඇත්තම වැඩි සමිතිය නිර්මාණය කරන්න බොහොම අපේ කටයුතු කළ අපේ සිරිසේන පල්වතනතුමාට මම ගෞරවයෙන් ආරාධනා කරන ඔබතුමාට විනාඩි 2ක විතර ඔබතුමා මේ දේශන වාසින් දෙන පාත්‍ර වැඩිහිටි නිලධාරීතුමිය ඇතුළු පාලකීය ආණ්ඩුව වැඩිහිටි සමිතියේ ලේකම් සභාපති භාණ්ඩාගාරික නිලධාරීන් ඇතුළු සම්භාවනීය සෑම සියලු දෙනාගේම අවසරයි. සිරිල් මහතා අද මට එන්නට කීවා. ඒ කිව් ලෙසට මම අත මෙතනට ආවා. 33 කෝටියක් දෙවියෝ රැක දේවා. ඔබ හැම දෙනාටම දිගු කල් සැර දේවා. සමාධි සමිතිය අද වැඩිහිටිය දිනේ වැඩිහිටියන් සැමොම සමරන බවට පෙනේ. බෙහෙවින් අගය කරනෙමියේ උතුම් ගුණේ
ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ගෙනේ. අත වශයෙන්ම සීල මහත්මයා කීප අවස්ථාවකම මට මතක් කරා අද අපේ වැඩිහිටි උත්සවයේ ලෝක වැඩිහිටි දිනය පවත්වනවායි කියලා. ඉතින් අපි වයසක යනකොට අපිට හැබැයි ඔය කියන දේවල් බොහෝ වෙලාවට අමතක වෙලා යනවා. ඒක නිසා සමහර රැස්වීම වලට යන්න බැරි වෙනවා. නමුත් එතුමා ඊයේ පෙරේදාත් අපේ ගෙදරට ගිහිල්ලා කිව්වා අනේ මාත්‍රෝ රැස්වීමට එන්න ඕනේ කියලා. මම කිව්වා ඔළුවේ පණ දෙපුණොත් එදාට අනිවාර්යයෙන් වෙනවයි කියලා. ඉතින් ඒක නිසා අද මේ මහා සභා රැස්වීමට එන්න ලැබීම ගැන බොහොම සතුටු වෙනවා. අත වශයෙන්ම පාලකයාගේ වැඩිහිටි සමිතිය මේ වගේ කලෙලියක් තිබුණේ නැහැ කලින්. සාමාන්‍ය සමිතියක් විදියට රැස්වීම් තියලා විසිරලා යනවා. නමුත් සිරිත් මහත්මයා සභාපති වුණාට පස්සේ අපිට පේනවා පහළ කියාඩුව වැඩිහිටි සමිතියේ අර කලින් නිල්ලාරි මහත්මයා කිව්වා වගේ මේ පහළ කියාඩුව වැඩිහිටි සමිතියේ ලොකු විවිධීමක් ලොකු අලංකාරයක් තියෙනවා. ඒ පිළිබඳව අපි සිරිත් මහත්මයාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම